තෙරුවන් සරණයි. සියලු දෙනාම දේවි නාලිකාව වෙත සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ නරඹන්න ආපු අය හැමෝම දකින්න ඇති මම අද ඔයාලත් එක්ක මොකද්ද කතා කරන්න තීරණය කරලා තියෙන්නේ කියලා. ධර්මය කුමකටද? ආගම කුමකටද? කියන එක තමයි අද මගේ මාතෘකාව කරගත්තේ කතා කරන්න. ඉතින් දැන් අපි මේ සාමාන්‍ය මිනිස්සු අපිට බොහෝම පේනවනේ ධර්මයත් එක්ක මේ ආගමත් එක්ක. දැන් අපි බෞද්ධයෝ නිසා අපි ගත්තොත් එහෙම අපේ බුදු දහමත් එක්ක පන්සලත් එක්ක අපේ ආගමත් එක්ක ඉන්න පිරිස කොච්චරක් ඉන්නවද කියලා අපිට දකින්න හම් වෙනවනේ. අපි ওই රූප වාහිනියකින් වගේ පොය දවසක වැඩසටහනක් බලනකොට උනත් පේනවා කොච්චරනම් ලොකු ජනතාවක් මේ ධර්මයත් එක්ක එකතු වෙලා ඉන්නවද කියලා. එතකොට ධාතු වන්දනාවක් වගේ දෙයක් කරනකොට මිනිස්සු කඳුළු හලමින් නේද තමන්ගේ සතුට ප්‍රකාශ කරමින් පොර කකා මේක වඳින්න පුදන්න රැස් කකා ඉන්න හැටි දවස් ගණන් කැප කරමින් මහා සෙනගක් ඉන්න හැටි අපිට පේනවා. ඒ වගේමයි පෙරහැරක් අවස්ථාවක වගේ. ඒතර විවිධ ආගමික අවස්ථාවන් වලදී කොච්චරනම් මිනිස්සු පිරිසක් රැස් වෙලා ලොකු සෙනගක් එකතු වෙලා ඉන්නවද කියලා පේනවා මේ ධර්මයත් එක්ක මේ ආගමික කටයුතුත් එක්ක. එතකොට මෙයාලා මේ දේවල් වලට සම්බන්ධ වෙවි. මෙච්චර මේ පොඩි කකා මොනවාද මේ හොයන්නේ කියලා මේ මිනිසුන්ගෙන් අපි ඇහුවොත් එහෙම. ඔයාලා මොනවාද මේ හොයන්නේ? මෙච්චර ගොඩක් මිනිස්සු මොකද්ද මේ හොයන්නේ? ධර්මයත් එක්ක ඉඳලා ආගමත් එක්ක රැඳිලා මොකද්ද මේ හොයන්නේ? කියලා ඇහුවොත් එහෙම ඒ කට්ටිය මොන වගේ උත්තරයක් දෙයිද? ඉතින් පහුගිය සාමාන්‍යයෙන් නම් සාමාන්‍යයෙන් පන්සල් යන්නේ නැති කෙනෙක්. මම බෞද්ධයෙක්. නමුත් පන්සල් සාමාන්‍ය යනවා බොහොම අඩුයි. නමුත් මේ මෑත දවසක පන්සල් යනකොට මම මේ දැක්කේ ටිකක් විශාල පන්සල පුරාම පුතුම සෙනගක්. එහා මෙහා ඇවිදින්න ඇඟේ හැප්පෙන ගමන් යන්නේ එහා මෙහා. එච්චර ලොකු සෙනගක්. නගින්න බහින්න ඉන්න ඕනි. තව කොටසක් බහිනකන් නගිනකන් ඉන්න ඕනි අපි. පුංචි දුරක් එච්චර සෙනග මේ පූජා භූමිය පුරාවටම. ඉතින් මට ඒක තමයි හිතුනේ ඇත්තටම මේ මිනිස්සු දන්නව ඇතිද එයාලා මොනා වෙනුවෙන්ද මේ ඇවිදින්නේ මේ දේවල් කරන්නේ මොනා වෙනුවෙන්ද කියලා එයාලගෙන් ඇහුවොත් එයාලා දන්නවවත්ද ඒක කියලා මට හිතෙනවා. ඉතින් පොයේ දවස් වලට සිල් ගන්නවා ගොඩාක් මිනිස්සු සිල් ගන්නවා. ආගමික වතාවත් වලට සම්බන්ධ වෙනවා. නමුත් සැබෑ හරය මේ ධර්මයේ සැබෑ හරය ආගමේ සැබෑ හරය මේ මහා විශාල පිරිස දන්නවද කියලාවත් හිතෙනවා. කරන්නම් වාලේ අර අනුකරණයට කරමින් එක්කෙනෙක් කරන නිසා මමත් කරනවා වගේ යනවා මිසක මේකේ මොකද්ද මේ මං කරන මේ දේවල් වල තේරුම කියලා කවුරුත් දන්නවද කියලා මට ඉතින් හිතට නැගුණු නිසා තමයි මට හිතුනේ මේක ගැන කතා කරන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම මමත් ඉතින් ඔය පිරිස මගේම පන්සල් ගිය ධර්මයේ හැමතැනින්ම හොයපු කාලයක් තිබුණා. ඉතින් නමුත් ඔය කිසිම තැනක ඔය කරපු කිසි පිළිවෙතක වතාවත් වලවත් මම ධර්මයෙන් බලාපොරොත්තු වුණොත් තිබුණේ නැහැ. හම්බුනේ නැහැ. මේ කාලේ අවුරුදු 20කට වැඩි වුණත් අඩු වෙන්නේ නැහැ. ඉතින් මේ අවුරුදු 20ක් පුරාවට මේ ධර්මයෙන් මොකද්ද මට ගන්න පුළුවන් සැනසීම සහනේ? ආගමෙන් මොකද්ද මට ලැබෙන සැනසීම සහනේ කියලා හෙව්වට ඔය කිසි තැනක තිබුණේ නැහැ. ඉතින් ඒක අන්තිමට මමම තනි වෙලා හොයන්න පටන් ගත්තට පස්සේ තමයි මේක මට හම්බුනේ. අර දුවන දිවිල්ල නතර කරලා හැමතැනම වටේ පිටේ හැමතැනම හොයන එක පන්සලේ හොයන එක නතර කරලා මේක මේ මගේ ළඟමයි තිබිලා තියෙන්නේ කියලා.
මට හොයාගන්න අවුරුදු ගාණක් ගියා. ඇවිදලා අන්තිමට නතර වුණු තැන තමයි මං හොයපු දේ ලැබුණේ. ඉතින් ඒ වගේමයි නේද අද අර ඇවිදින මේ මහ පිරිසත් කියලා ඉතින් ලොකු අනුකම්පාවක් හිතුන නිසා. තමයි ඉතින් අද මේ විදිහට ඔයාලට මේ කියන්න හිතුනේ. දන්නවා අපි දන්නවනේ ඉතිහාසයේ ඉඳලම අතීතයේ ඉඳලම මිනිස්සු තමන්ට මොකක් හරි පිරිසරණක් ඇති කියලා. තමන්ට මොකක් හරි පිහිටක් ඇති කියලා. ගස් ගල් වලට වඳින ඒ වගේ විවිධ වැඳුම් පිදුම් ක්‍රම අතීතේ ඉඳන්ම මිනිස්සු කරගෙන ඇවිත් තියෙනවා. ඒ කියන්නේ තමන්ට පිහිටක් තියෙන සැනසෙල්ලක් තියෙන මොනාම හරි දෙයක් තියෙන බව මිනිස්සු විශ්වාස කරලා තියෙනවා. ඒකනේ එදා ඉඳන්ම අද දක්වාම මේ පැවතගෙන එන්නේ. මොනවට හරි වඳිනවා මොකක් හරි දෙයක් තියෙන බවක් මිනිස්සුන්ට නිකම් ඉවෙන් වගේ. මිනිස්සු දැනගෙන ඉඳලා තියෙනවා. දන්නවා. ඉතින් ඒ විදිහට අතීතේ ඉඳලම ඒ පුරුද්දම තමයි මේ අද දිගටම යන්නේ කියලා. ඉතින් මට හිතෙනවා. දැන් අද අපි දකිනවා මේ ධර්මයත් එක්ක ඉන්න වර්තමානයේ ධර්මයත් එක්ක ඉන්න මිනිස්සු. විවිධ වයස්වල කට්ටිය ඉන්නවනේ අවුරුදු 20, 30, 40, 50, 60, 70 වගේ විවිධ වයස්වල කට්ටිය. මේ ආගමත් ධර්මයත් එක්ක එකතු වෙවි පන්සල් වලට ගිහින් සිල් ගනිමින් වතාවත් වල යෙදෙමින් ඉන්න පිරිස ඉන්නවා විවිධ වයස්වල කට්ටිය. ඉතින් මේ කට්ටියගෙන් උපරිම වයසේ ඉන්න කට්ටියගෙන් අවුරුදු 60 70 ඉන්න කට්ටියගෙන් ඇහුවත් අර ධර්මයේ තුලින් ඔයාලා හොයපු දේ මේ ආගමත් එක්ක ඉඳලා මේ වතාවත් කරලා ඔයාලා මේ ධර්මයෙන් හොයපු දේ හම්බුණාද දැන් කියලා ඇහුවොත් එහෙම බොහෝ දෙනෙක් කියන්නේ ඒ ධර්මයෙන් හොයපු දේ හම්බෙලා නැහැ ඇත්තටම. හෙව්වේ මොකද්ද කියලා දන්නෙත් නැහැ සමහර වෙලාවට. ඉතින් මේ හැම වයසකම වගේ අවුරුදු 40 50 60 70 පිරුණ අයත් මේකේ කොච්චර ඇවිද්දත් කොච්චර සිල් ගත්තත් අර ගන්න තියෙන උපරිම ප්‍රයෝජනේ අරගෙන නැහැ මේ ධර්මයෙන්. මේ හම්බුණු අවස්ථාවල් වලින්. ඉතින් ඇත්තටම මිනිස්සුන්ට ආගමක් දහමක් කින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සැබෑ ධර්මයකින් සිද්ධ වෙන්න ඕනි දේ තමයි මිනිස්සුන්ගේ මේ දුක නැති කරන්න ඕනි. මේ දුකෙන්ම පිරුණු ජීවිතනේ මේ මිනිස්සු ගෙවන්නේ. ඉතින් එහෙනම් සැබෑ ධර්මයකින් මේ කරන හැම දෙයකම අරමුණ වෙන්න ඕනි මේ මිනිස්සුන්ගේ දුක නැති කරන්න ඕනි. දුකෙන් තොර වුණු එයාලා හිත හදාගන්න පුළුවන් විදිහේ මිනිස්සු පිරිසක් බවට පත් වෙන්න ඕනි. ඉතින් අද ඒක වෙලා තියෙනවද? ඔය ඔච්චර පන්සල් වලට ඇවිද්දට ඔච්චර වතාවත් වලට ඇවිද්දට ඉතින් මේ මිනිස්සුන්ගේ හිතේ ඒ දුක නැති වෙලා තියෙනවද? අවුරුදු 20ක් පන්සල් ගිය කෙනා අවුරුදු 30ක් ආගමික වතාවත් එක්ක හිටපු 30ක් හිටපු කට්ටියගේ දුක අද නැති වෙලා තියෙනවද? ජීවිතවල සැනසීමක් තියෙනවද? නිවීමක් තියෙනවද? කියලා අහලා බැලුවොත් එහෙම නෑනේ. ඒගොල්ලන්ගේ දුක නැති වෙලා නැහැ. ඉතින් මේ ආගමක එතකොට මේ ධර්මයේ ප්‍රධානම අරමුණ මම දැන් අද මාතෘකා කරගත්තෙත් ඒකමනේ. ධර්මය කුමකටද? ආගමක් කුමකටද කියලා. ඇත්තටම වෙන්න ඕනන්නේ ආගමකින් මේ මිනිස්සුන්ගේ හිතවල තියෙන දුක නැති කරලා දාන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් ධර්මයේ තියෙන සැබෑම හැකියාව තමයි මිනිස්සුන්ගේ හිතවල තියෙන දුක නැති කරන්න පුළුවන්කම. අපි දන්නවා අපේ ධර්මයේ බුදුදහමේ මිනිස්සෙක්ට කරගන්න තියෙන ඉහළම දේ මේවා දේවල් වල යෙදිලා මේ ධර්මයේ හැසිරීලා කරගන්න තියෙන ඉහළම දේ තමයි නිවන් අවබෝධ කිරීම. ඉතින් අපි අවුරුදු 20ක් 30ක් ඊටත් වැඩිපුර මේ වතාවත් වල යෙදිලත් ධර්මයත් එක්ක ඉඳලා තවම කෙනෙක් නිවන් දැකලා නැත්තම් එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නේද?
මෙච්චර අවුරුදු ගාණක් ගිහිල්ලත් කවුරුත් නිවන් දැකලා නැත්තම් අර කරන්න ඕනි හැමදේමත් වල් වලට ඇවිද්දා හැම වතාවතක්ම කරා. ඒව කරලත්. එහෙනම් අපි තවමත් නිවන් දැකලා නැත්තම් අවුරුදු මෙච්චර ප්‍රමාණයක් මේකත් එක්ක ඉඳලත් නිවන් දැකලා නැත්තම් අපි තේරුම් ගන්න ඕනේ නේද? අපි මෙච්චර කල් කරගෙන ආපු පිළිවෙත වැරදි බව. කරගෙන ආපු ක්‍රමේ මොකක් හරි වෙනසක් වෙන්න ඕනි කියලා. තේරෙනව නේද? එහෙනම් අපි නොදන්න මොකක් හරි දෙයක් තියෙන්න ඕනි. එහෙනම් මෙච්චර කල් මම කරගෙන ආපු දේ වැරදි කියලා මිනිස්සුන්ට තේරෙන්න ඕනි නේද දවසක? මේක නෙවෙයි නිවන් දකින්න ක්‍රමේ. මේක නෙවෙයි හිතේ සතුට අපේ ඉතුරු වෙන දුක නැති කරන ක්‍රමේ මෙච්චර කල් ආපු ක්‍රමේ නෙවෙයි කියලා එහෙනම් මිනිස්සුන්ට තේරෙන්න ඕනි. ඉතින් වර්තමානයේ බොහෝ දෙනෙක් ඉන්නවා මේ නිවන් දැකපු මේ නිර්වාණය අවබෝධ කරපු පිරිස බොහෝමයක් ඉන්නවා. ඒ කට්ටිය බොහොම ලොකු උත්සාහයක් දරනවා මේ මිනිස්සුන්ට මේ ඔයාලා මෙච්චර කල් ආපු මේ වැඩපිළිවෙල වැරදි. ඕක නෙවෙයි හරි පාර. මේකයි පාර කියලා වෙනස් පාරක් පෙන්නන පිරිසක් ඉන්නවා. ඉතින් අද ඒ පෙන්නලා දෙන කට්ටිය ගැන මිනිස්සු වාද විවාද කර කර ඉන්නවා. ඒ කරලා බලන්නේ නැහැ අර කියන ක්‍රමේ. තමන් කරගෙන ආපු ක්‍රමෙන් නිවන හම්බුනේත් නැහැ. කෙනෙක් වෙන දෙයක් කියනවා. ඕක නෙවෙයි මෙහෙම කරොත් තමයි. කියලා කියනවා. නමුත් ඒක අහන්න තරම් නිහතමානී නැහැ. එයාලා හැමදාම අර එයාලගේ මතේම තහවුරු කර කර මේකම තමයි හරි කියලා එයාලගේම මතේක එල්ලිලා අර බොහෝ පිරිස කරගෙන යන්නම් වාලේ කරගෙන යනවා. නමුත් මේ නිවන් දැකපු මේ ධර්මය අවබෝධ කරපු පිරිස දන්නවා ඔයාලා ඔය කොච්චර ඇවිද්දත් ඔය පන්සලේවත් ඔය කිසිම දෙයක ඔයාලට නිවන හම්බෙන්නේ නැති බව. ඒ කට්ටිය දන්නවා. මොකද එයාලටත් හම්බුනේ ඒ පාරේ ගිහින් නෙවෙයි. ඒ නිසා අනුකම්පාවෙන් තමයි ඔය වෙන දෙයක් වෙන පාරක් මේ පිරිසක් කියන්නේ. ඉතින් දැන් සමහර විට මටත් මේ දොස් කියන්නත් ඉඩ තියෙනවා. දැන් අපේ සමහර අපිට දැන් පොත්පත්වල ධර්මයේ තියෙනවා. ඒව හැම එකම වැරදි කියලා කියන්නත් අපිට හැකියාවක් නැහැ. ඉතින් සමහර හාමුදුරුවරු ත්‍රිපිටකයෙන්ම බල ධර්මයේ දේශනා කරනවා. ඒක අතන නෑ, ඒක මෙතන නෑ, ඒක නිසා ඕක නෙවෙයි ධර්මය. එහෙනම් ඒක කොතනද තියෙන්නේ මේ ඔයාලා කියන දේ කියා තර්ක කරනවා. ඉතින් ඇත්තටම මේ ධර්මය කියන එක තමන් හොයන්න පටන් ගත්තාම පොතේ කොතනවත් නැති වෙන්න පුළුවන්. මේක තමන් ඇත්තටම මේක හොයා ගන්නවා කියලා හිතුවට පස්සේ තමන්ගේ ගුරුවරයා තමන්ම බවට පත් වෙනවා. එයා ඒක කොහොම හරි හොයා ගන්නවා. ඉතින් ඊට පස්සේ ඒ හොයාගත්ත කට්ටිය අනිත් අය ගැන අනුකම්පාවෙන් ඒක කියනවා ඇවිල්ලා. ඒක නෙමේ ක්‍රමේ මේ විදිහයි. ඉතින් ඒ එක එක්කෙනාගේ අත්දැකීම් මේ නිවන් දකින අත්දැකීම් එක එක්කෙනා ධර්මය අවබෝධ කරන අත්දැකීම වෙනස් එක එක්කෙනාට. ඉතින් ඒක නිසා ඒක කියලා දෙන එකම දේ තමයි එකම තැනට තමයි යන්නේ නිවනට තමයි. නමුත් කියලා දෙන විදි වෙනස්. තමන්ගේ අත්දැකීම් අනුව අර තමයි ඒව කියලා දෙන්නේ. එක එක්කෙනා කියලා දෙන විදි වෙනස්. නමුත් වෙන පාරක් පෙන්නනවා. මෙහෙම යන්න මෙහෙම කරොත් හරියනවා. කියලා. ඉතින් මේ තමන්ම ගුරුවරයා වෙලා මේක හොයාගෙන යන්න පටන් ගත්තට පස්සේ තමන්ට ආයේ කවුරුත් කියලා දෙන්න උවමනාවක් නැහැ. තමන්ට ඒ හැම අර කියපු හැම දෙයක්ම අවස්ථා හම්බෙන වෙලාවල් තියෙන. එතකොට තමන් විසින්ම මේක දැනගන්න පුළුවන් වෙනවා දවසක. ඉතින් ඔය පන්සල් යන වතාවත් කරන මිනිස්සුන්ට අපහාස කිරීම පිණිස නෙවෙයි මේ කතා කරේ. ඔයාලා කරන වැඩ ගැන hina වෙන්න නෙමෙයි මම මේ කතාව කිව්වේ. ඉතින් ඔයාලට හරි දිශාවට හරවන්න තමයි ඇත්තටම පොඩි දෙයක් හරි කියලා උත්සාහ කරේ. ඉතින් දැඩි තීරණවල ඉන්න එපා. මේක තමා කරන්න ඕනි. අරයා කරන නිසා මමත් කරනවා වගේ
දැඩි තීරණවල ඉන්න එපා. දෙයක් කිව්වහම මේ දැන් ඇත්තටම බුදුන් වහන්සේ ඇවිල්ලා දැන් අපි හිතමුකෝ අපි යන්නේ වැරදි පාරේ කියලා. දැන් බුදුන් වහන්සේ ඇවිල්ලා ධර්මයේ අපිට කිව්වත් අපි වෙන වෙන මතවල මේ අපි අපේම මතේ එල්ලගෙන ඉන්නවනම් අපි බුදුන්ගෙන්වත් අහන්නේ නැහනේ. බුදුන් කිව්වත් ඇවිල්ලා අහන්නේ නෑ මේ මං කියන එකම තමයි හරි කියලා අපි කියයි. ඉතින් ඒක නිසා අපි ටිකක් නම්‍යශීලී වෙලා කෙනෙක් දෙයක් කියලා දෙනකොට ඒක අහන්න පුරුදු වෙන්න ඕනේ. මේ කතා බහ අවසන් කිරීම පිණිස අවසානයේදී මට කියන්න ඕනන්නේ මිනිස්සුන්ට ධර්මයේ තුලින් ආගම තුලින් සිදුවිය යුතු දේ තමයි මිනිස්යාගේ හිත දුක් පීඩා වලදී අටලෝ දහමේදීම කම්පා වෙන්නේ නැති අකම්පිත හිතක් ඇති කර ගැනීම. ඒතර කම්පා වෙන්නේ නැති හිතක තමයි දුක නැත්තේ. එහෙනම් ඒක තමයි සිද්ධ වෙන්න ඕනි. දුක් වෙන්නේ නැති, කම්පා වෙන්නේ නැති හිතක් හදාගන්න එක තමයි මේ ධර්මයේ ආගමේ අරමුණ. එහෙනම් මේ හැම දෙයකටම කම්පා වෙන දුක් වෙන හිත තියෙන්නේ කොහෙද? මිනිස්සයා ළඟ නේද මේක තියෙන්නේ? තමන්ගේ ළඟ තියෙන්නේ. එහෙනම් අපිට හොඳටම තේරෙනවනේ අපි දෙයක් නැති වුණා නම් ඒ නැති වෙච්ච දේ හොයන්න ඕන ඒ නැති වෙච්ච තැන මිසක වෙන තැනක නෙවෙයි. ඒක වෙන තැනක හෙව්වට ඒ දේ හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ ඔයාලගේ හිතේ තියෙන සතුට සැනසීම නැති වෙලා තියෙන්නේ ඔයාලගේ හිතේමයි. එහෙනම් ඔයාලා මේක හොයන්න ඕනි කොහෙන්ද? ඔයාලගේ හිතේම නේද එහෙනම්? ඔයාලා ඔය හොයන සතුට සැනසීම දුක නැති බව ඔයාලා හොයාගන්න ඕනි ඔයාලගේ හිතෙන්මයි. ඔය ඔක්කොම ගොඩනගන්නේ ඔය දුක් කරදර පසුතැවීම් ඔය සියල්ල බය හැමදේම ඇති කරන්නේ ඔයාලගේ හිතේ නම් ඔයාලා හදාගන්න ඕනි කොහෙද? ඔයාලගේ හිත නේද? එහෙනම් ඒක හදාගන්න පුළුවන් වෙයිද ඔය තැන් වල ඇවිදලා? එක එක තැන් වල ඇවිදලා පූජා පවත්වලා ඒ දේවල් කරලා පුළුවන් වෙයිද ඔයාලට ඒ කම්පා වෙන්නේ නැති හිත හදාගන්න? ඉතින් ඒක නිසා සියලු දෙනාටම ඉතින් මම කියන්නේ කැමතියි ඔය දුවන දිවිල්ල නතර කරලා පොඩ්ඩක් තමන්ගේ දිහාවට හැරිලා බොහොම නතර වෙන්න. ඔය හැමදාම කරගෙන යන ඊටාම කාර්ය බහුලකම චුට්ටක් නතර කරලා තමන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ දවසින් දවස තප්පරෙන් තප්පරේ ගෙවිගෙන යන නිසා ලෝකෙ වෙනුවෙන්ම දේවල් ඇත්තටම අපි රැකියාවක් කරත් මොන දේවල් කරත් ඒ හැම දෙයක්ම ඉතින් අපි කරන්නේ ලෝකෙ වෙනුවෙන්නේ. ඒකින්ද තමන් වෙනුවෙන් චුට්ටක් නතර වෙලා තමන්ගේ දිහාවට අවධානය දීලා තමන්ගේ හිත කියන්නේ මොකද්ද? තමන්ට දුක ඇති වෙන තැන කොතනද කියලා ටිකක් හොදිසියෙන් බලන්න පටන් ගත්තොත් ඔයාලට ඔය ගොඩාක් දුර ඇවිදින්නේ නැතුව ලොකු වෙහෙසක් මහන්සියක් නැතුව ඒ මොකුත් නැතුව ඔයාලා ඔය ධර්මයෙන් ඔයාලා ඔය ආගමකින් බලාපොරොත්තු වෙන ඒ දේ සැනසීම සතුට ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ හින්දා සියලු දෙනාටම එහෙ මෙහෙ දුවන එක නතර කරලා තමන් ළඟ නැති වෙච්ච දේ වටපිටාවේ හොයන්නේ නැතුව තමන්ගේ ළඟම තියෙන ඒ සතුට සැනසීම හොයාගන්න ඔය හැම දිනාටම පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද මගේ කතාව අවසන් වෙනවා. ඉතින් ඔය හැම දිනාටම තෙරුවන් සරණයි.